හොඳයි ළමයි. මේ වීඩියෝ එකෙන් පටන් ගන්න වීඩියෝ කීපයක් කරා මම බලාපොරොත්තු වෙනවා. කලින් වීඩියෝ එකේ කතා කරපු නම්බර් සිස්ටම්ස් අතර නම්බර්ස් කොහොමද කන්වර්ට් කරන්නේ කියලා. නැත්නම් එක නම්බර් සිස්ටම් එකක නම්බර් එකක් අනිත් නම්බර් සිස්ටම්ස් තුනට ට්‍රාන්ස්ලේට් කරන්නේ, කන්වර්ට් කරන්නේ, හරවන්නේ කොහොමද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පටන් ගමු. අපි ඩේ ටු ඩේ ලයිෆ් එකේ යූස් කරන ඩෙසිමල් නම්බර් සිස්ටම් එකේ නම්බර් එකක්, ඒ කියන්නේ ඕනෑම ඩෙසිමල් නම්බර් එකක් අනිත් නම්බර් සිස්ටම්ස් තුනට. ඒ කියන්නේ බයිනරි, ඔක්ටල්, හෙක්සාඩෙසිමල් කියන තුනට කොහොමද කන්වර්ට් කරන්නේ කියලා. හරිද? එතකොට මම මේකේ එක්සැම්පල් එක විදිහට ගන්නවා 750 කියන ඩෙසිමල් නම්බර් එක. 750. හරි? එතකොට බයිනරි නම්බර් එකක්, ඔක්ටල් නම්බර් එකක්, හෙක්සාඩෙසිමල් නම්බර් එකක් කරද්දි මෙයාව ඉස්සෙල්ලාම අපි මෙයාව ලියා ගන්නවා. මෙයාගෙන් තමයි පටන් ගන්න. එතකොට බයිනරි වල බේස් වැලියු එක කීයද? බයිනරි වල 2යි. ඔක්ටල් වල 8යි. හෙක්සාඩෙසිමල් වල 16යි. ඉතින් ඊළඟ ස්ටෙප් එකේදී අපි කරන්න ඕනේ බයිනරි වලට හරවන්න ඕන නම් මෙයාව දෙකෙන් ඩිවයිඩ් කරගෙන යන්න ඕන. ඔක්ටල් වලට හරවන්න ඕන නම් 8ෙන් ඩිවයිඩ් කරගෙන යන්න ඕන. හෙක්සාඩෙසිමල් වලට හරවන්න ඕන නම් 16න් ඩිවයිඩ් කරගෙන යන්න ඕන. ඩිවයිඩ් කරන ගමන් ඉතිරිය නැත්නම් ශේෂය නැත්නම් රිමයින්ඩර් එක සයිඩ් එකේ අපි ලියන්න ඕන. හරිද? දැන් අපි බයිනරි වලට හරමුකෝ. දැන් මෙයාව දෙකෙන් ඩිවයිඩ් කළා. එතකොට 750 දෙකෙන් බෙදුවාම එන්නේ මෙතන 3යි 7යි 375යි. සම්පූර්ණයෙන් බෙදෙනවා. දෙවරක් 375 750යි. එහෙනම් ඉතිරිය බිඳුවයි. හරි? මෙයාම ආයි බෙදනවා. දෙකෙන්. එතකොට මෙයාගේ 3ට 2 ඒවා 1යි 17ට 8යි 15ට 7යි. හරිද? 3ට 2 ඒවා 1යි 17ට 8යි 15ට 7යි ඉතිරි 1. නේ? මෙහෙම ඉතිරිය දක්වන්න ඕන. මෙහෙම බෙදාගෙන යනවා අපි බිඳුව හම්බෙනකම්. දැන් 187 බෙදුවොත් එහෙනම් මෙතන 9යි 3යි ඉතිරි 1. ආයි බෙදනවා දෙක. මෙතන 4යි 6යි ඉතිරි 1. ආයි බෙදනවා දෙකෙන්. මෙතන 2යි 3යි සම්පූර්ණයෙන් බෙදනවා. ඉතිරිය බිඳුවයි. ආයි බෙදනවා දෙකෙන්. 1යි 1යි ඉතිරිය 1යි. ආයි බෙදනවා දෙකෙන්. 5යි ඉතිරිය 1යි. ආයි බෙදනවා දෙකෙන්. 2යි ඉතිරිය 1යි. ආයි බෙදනවා දෙකෙන්. 2ට 2 ඒවා 1යි ඉතිරිය බිඳුවයි. මං කියවනේ බිඳුව හම්බ වෙනකම් බෙදාගෙන යනවා. දැන් සාමාන්‍යයෙන් සමහර ගුරුවරු මෙතනින් නවත්තලා මේ එකත් එක්ක මේ රිමයින්ඩර්ස් ටික මේ කන්සිඩර් කරන්න කියලා කියනවා. නමුත් හැමෝටම පොදුවේ එන්න ඕන එක විදිහක් නිසා මගේ ක්‍රමයේදී මං කියන්නේ බිඳුව හම්බ වෙනකම් බෙදන්න කියලා. හරිද? දැන් මෙහෙම සමහර වෙලාවට බෙදාගෙන යද්දි බිඳුව හම්බෙන්නේ නැහැ. වෙන සංඛ්‍යාවකින් අතර වෙන වෙලාවලුත් තියෙනවා. එහෙනම් බිඳුවෙන් බෙදාගෙන බිඳුව හම්බ වෙනකම් බෙදාගෙන යන්න කියලා කියන්නේ. දැන් 1 2කින් බෙදුවාම 1ට 2ේව නැහැ නේද? 1ට 2ේව නැහැ. එහෙනම් බිඳුවයි. හැබැයි තාමත් අර කලින් එක ඉතිරි. එයා රිමයින්ඩර් එකක් විදිහට ඉන්නවා. ඒ හින්දා එයාව මෙහෙම දාගන්න. තේරුණාද? 1ට 2ේව නැහැ බිඳුවයි. තාමත් ඒ එක ඉතිරි. ඒකයි ඒක සයිඩ් එකෙන් දාගන්න. මෙහෙම ලිව්වට පස්සේ මේ අගම බිඳුව කන්සිඩර් කරන්නේ නැහැ. එයාව ගණන් ගන්නේ නැහැ. රිමයින්ඩර්ස් ටික නැත්නම් ශේෂයන් ටික අපි ගණන් ගන්නවා කොහොමද? bottom to top. යටම ඉඳන් උඩට කොහොම කන්සිඩර් කරන්න ඕනේ. එතන එහෙම කන්සිඩර් කළාම මෙයාව බයිනරි වලින් ලියන්න පුළුවන් කොහොමද? 1යි බිඳුවයි 1ව 3යි ආයි බිඳුවයි 1ව 3යි බිඳුවයි. ඔන්න ඔය විදිහට බයිනරි වලින් ලියන්න පුළුවන්. ඩෙසිමල් වලින් 7යි 5යි බිඳුව පාවිච්චි කරලා ලියන සංඛ්‍යාව බයිනරි වලින් ලියද්දී 1යි බිඳුවයි 1ව 3යි බිඳුවයි 1ව 3යි බිඳුවයි ඒ විදිහට තමයි ලියවෙන්නේ.
එකම සංඛ්‍යාව ඩෙසිමල් වලදී මෙහෙම නිරූපණය කරද්දී බයිනරි වලදී මෙහෙමයි. ওই විදිහටම අපිට 8ෙන් බෙදාගෙන ගිහිල්ලා මේ ක්‍රමයෙන් පාවිච්චි කරලා අපිට පුළුවන් ඔක්ටල් එක හොයන්න. එතකොට 8 වරක් 9 72යි 3ක් ඉතුරුයි. 30ට 8 වරක් 3 24යි 6ක් ඉතුරුයි. ආයි 8ෙන් බෙදනවා. 9ට 8 ඒවා 1යි 13ට 8 ඒවා 1යි 5ක් ඉතුරුයි. ආයි බෙදනවා 8. 8ට sorry 11ට 8 ඒවා 1යි කීයක් ඉතුරුද? 3ක් ඉතුරුයි. හරිද? එකත් 8ෙන් බෙදනවා. එකට 8 ඒවා නැහැ බිංදුවයි. එකට 8 ඒවා නැහැ බිංදුවයි. හැබැයි තාමත් මේ එක ඉතිරි. ඒ එක ඉතිරි. ඉතින් බිංදුව හම් වෙනකම් බෙදනවා. බිංදුව ගණන් ගන්නේ නැහැ. ශේෂයන් රිමයින්ඩර්ස් ටික නැත්නම් ඉතිරියන් තමයි ගණන් ගන්නේ කොහොමද? යට ඉඳන් උඩට. හරිද? bottom to top. එහෙම ගණන් ගද්දී මේ ඩෙසිමල් වලින් 750 බයිනරි වලින් මෙහෙම ලියවෙන සංඛ්‍යාව ඔක්ටල් වලින් ලියවෙන්නේ 1යි 3යි 5යි 6 විදිහට. හරිද? ඊළඟට අපි බලමු මෙයාව හෙක්සාඩෙසිමල් කරන්නේ කොහොමද කියලා. 16න් බෙදනවා. එතකොට 7ට නෑ 75ට 16 කීයද? 16යි 16යි 32යි 32 2ක් 64යි. 10 තව 16ක් එකතු කළොත් 80යි. 75ට අඩු වෙන්න එපා. එහෙනම් 16 වරක් 4 64යි ඉතිරි 11. 110ට ගත්තොත් එහෙම 16 16 32යි 64යි 96යි 96ට 16ක් එකතු කළොත් 112ක් වෙනවා. එහෙනම් 96 නවතින්න එනවා 16 6යි. 16 6ක් 96යි 110ට බැලුවේ එහෙනම් ඉතිරිය කීයද? 14යි. හරි. ආයි 16න් බෙදනවා. 16 2ක් 32යි කීයක් ඉතුරුද? 14ක් ඉතුරු. මොකද 16 2ක් 32යි 16 3ක් 48යි. 48ට යන්න බෑ. එහෙනම් 32 නවතින්න එනවා 16 2ක් 32යි ඉතිරි 14ක්. හරිද? ආයි මේවා බෙදනවා 16න්. දෙකට 16 නැහැ බිංදුවයි. හරි? හැබැයි තාම මේ දෙක ඉතිරි. දෙකට 16 නැහැ බිංදුවයි. මේ දෙක තාම ඉතිරි. ඉතින් අපි මොකද කරන්නේ? බිංදුව ගණන් ගන්නේ නැහැ. ඉතිරියන් ශේෂයන් ටික යට ඉඳන් උඩට රිමයින්ඩර්ස් ටික bottom to top consider කරමු. එතකොට හෙක්සාඩෙසිමල් වලින් මේ නම්බර් එක ලියවෙන්නේ කොහොමද? 2යි 14යි 14යි කියලා. 14 වෙනකොට අපි පාවිච්චි කරන්න ඕනේ ඒ related English letter එක. 10ට A, 11ට B, 12ට C, 13ට D, 14ට E, 15ට F. එහෙනම් E. එහෙනම් 14 වෙනකොට E ලිව්වා. අනිත් 14 වෙනකොටත් E ලිව්වා. හෙක්සාඩෙසිමල් වලින් ඔහොම තමයි ලියවෙන්නේ. 2EE කියලා. හරි? හරිම ලේසි. එහෙනම් ආයි සාරාංශ කළොත් කොහොමද? අදාළ ඩෙසිමල් සංඛ්‍යාව ඩෙසිමල් නම්බර් එක ඒ බේස් වැලියු එකෙන් බෙදන්න. බයිනරි කරන්න ඕන නම් 2කින් බෙදන්න. ඔක්ටල් කරන්න ඕන නම් 8ෙන් බෙදන්න. හෙක්සාඩෙසිමල් කරන්න ඕන නම් 16ෙන් බෙදන්න. බෙදන ගමන් ශේෂයන් ටික සයිඩ් එකෙන් ලියාගෙන යන්න. සම්පූර්ණයෙන් බෙදුනොත් බිංදුව දාන්න. ඉතිරි වුණොත් ඒ ඉතිරි ගාන ඒ විදිහට දාන්න. ඔයාලා බෙදාගෙන යන්න ඕනේ බිංදුව හම්බ වෙනකම්. ඊට පස්සේ ඒ යටම බිංදුව අපි ගණන් ගන්නේ නැහැ. ඉතිරියන් ටික, ශේෂයන් ටික නැත්නම් සයිඩ් එකෙන් ලියුව රිමයින්ඩර්ස් ටික තමයි ගණන් ගන්නේ කොහොමද? යට ඉඳන් උඩට bottom to top. bottom to top. යට ඉඳන් උඩට අපි ලියනවා වමේ ඉඳන් දකුණට. හරි. එතකොට මේ මොකද්ද? ඩෙසිමල් වලින් 750 බයිනරි වලින් මෙහෙමයි රිප්‍රසන්ට් කළාම වෙන්නේ. ඔක්ටල් වලින් මෙහෙම. හෙක්සාඩෙසිමල් වලින් මේ එකම සංඛ්‍යාව ඩෙසිමල් වලදී මෙහෙමයි පේන්නේ. බයිනරි වලදී මෙහෙමයි. ඔක්ටල් වලදී මෙහෙමයි. හෙක්සාඩෙසිමල් වලදී මෙහෙමයි. හරි? හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේකේ අනිත් පැත්ත. බයිනරි වලින් ඔක්ටල් වලින් හෙක්සාඩෙසිමල් වලින් ලියලා තියෙන එක ඩෙසිමල් වලට හරවන්නේ කොහොමද කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.